හරි right සිළුමු දරුවන්ට ආයුබෝවන් ළමයි අපි අද උසස් පෙළ සාමාන්‍ය පෙළ හැමෝටම විශේෂ පාඩමකට ඒ තමයි පිල්ලම් නම් කිරීම. එහෙම නැත්නම් පිල්ලම් හැඳින්වීම කියලා අපි කියනවා. එතකොට ගොඩක් වෙලාවට මේ පාඩමේදී දරුවෝ ගුරුවරු වැඩිහිටියෝ මේ හැමෝම වැරදි කරනවා. හරි වර්තමානයේදී පින්නම් කියන පාඩම ගත්තාම ළමයි නවීකරණයට ලක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අලුත් දේවල් පෙන්වා දීලා තියෙනවා. ඒතකොට මේ අලුත් දේවල් එක්ක ඔයාලා නිවැරදිව පින්නම් නම් කරන්නේ කොහොමද? නැත්නම් පින්ලමක් හඳුන්වන්නේ කොහොමද කියන දේ අද අපි කතා කරමු. ඔයාලගේ නිව් සිලබස් එකට අදාළව තමයි මේ පාඩම යන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම සියලුම දරුවෝ මේ පාඩමේ අද නෝට් එකක් දාගන්න ඕනේ. මේ වීඩියෝ එක නරඹන ඔයා අනිවාර්යයෙන්ම නෝට් එක දාගන්න. මොකද ඔයාලට මේ පාඩමේ 100% දැනුම අද මම ඔයාලට ලබා දෙනවා. එහෙනම් පාඩමේ මාතෘකාව දාගන්න පුතේ අපි ඉස්සරව දාගමු පිල්ලා. හරිද? පිල්ලා. දැන් ඔයාලට සිංහල අක්ෂර මාලාව තියනවා අපි. මෙන්න මේ සිංහල අක්ෂර මාලාව ගත්තාම ප්‍රධාන කොටස් දෙකයි නේද? එකක් අපි කියනවා ස්වර. හරිද? අනිත් එක ව්‍යංජන. දැන් මේ ස්වර ව්‍යංජන කියන දේවල් බැලුවම වර්ග දෙක මෙයාලගේ ස්වරූප දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ස්වර කියන්නේ තනියෙන් ඉන්න අය. දැන් මෙයාලා ගත්තාම මෙයාලා තනියෙන් ඉපදිලා ඉන්න පුළුවන් අය. මේ අය ගත්තාම මෙයාලට තනියෙන් ඉන්න බෑ. මං ස්වර ව්‍යංජන කියන එක මේ ව කියලා දාලා තින්නේ. හරිද? එතකොට අපි කොහොමද පුතේ මෙන්න මේ දෙකොට්ටාසේ යොදාගෙන පිල්ලම් නිර්මාණය කරන්න කියලා ඉගෙන ගන්න. හරිද? දැන් පිල්ලමක් නිර්මාණය වීමට මේ දෙගොල්ලෝගේම අවශ්‍යතාවය තියෙනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි නැත්තම් අපිට පිල්ලම් නිර්මාණය කරන්න බෑ. හරිද? දැන් සමහර ළමයි අහන්න පුළුවන් සර් ඇයි එහෙම බැරි? ඇයි අපිට බැරි ව්‍යංජන නැතුව පිල්ලම් නම් කරන්න? පිල්ලම් නිර්මාණය කරන්න? ඇයි සර් බැරි? ඇයි සර් අයන් පිල්ලම් තියෙනවනේ. ඔන්න පුතේ ඔයාලා කරන්න වැරද්ද. දැන් මෙයා අපි වර්තමානයේ පිල්ලම් විදියට හඳුන්වන්නේ. මෙයාලා භාෂාවේ තනිව ඉපදුනා අය. හරිද? එතකොට දැන් කවුරු හරි මකට ප්‍රශ්නයක් ඉදිරිපත් කරපුවා මේ සර් මේ ඔය තියන්නේ ඇද පිල්ල ඇද කියලා තියන්නේ ළමයි කවර්ම දාකවත් මේ වැරද්ද කරන්න එපා. මේ අවස්ථාවේදී අපි ස්වරයක් තනිව යෙදෙන අවස්ථාවවලදී මෙයාලව පිල්ලම් විදිහට පෙන්වලා දෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙයාලා පිල්ලම් කියලා අපි හඳුන්වන්නේ නැහැ. හරිද? සිංහලයේ පිල්ලම් කියන්නේ පුතේ ස්වරවලට. මොකද්ද සර් ඔය කියන්නේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ කියන්නේ. මේක මෙහිම අහන්න. ඔන්න බලන්න. දැන් අපි ගමුණවයි ඈ කියන එකම ගමුකෝ. ඈ. හරිද? ඈ. දැන් අපි ගමු කෑ. කෑ හැදෙන්නේ කොහමද? උද්දන ඈ. හරිද? මෙන්න කෑ හැදෙනවා. හරි. දැන් බලන්නකෝ. දැන් වල බැලුවම මෙයා තනි ස්වරයක් නේද? හැබැයි මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ ඈ කියන කෙනා නිරූපණය කරන්න නේද? මේ සම්පූර්ණ ඈ කියන ශබ්දය නිරූපණය කරන්න තමයි පුතේ මෙන්න මේ විදිහට පිල්ලමක් යෙදලා තියෙන්නේ. හරි දැන් අපි කෑ කියලා වචන ලියද්දි මෙහිම ලියනවද? ඈ අපි කියමුකෝ උදාහරණයක් විදිහට කෑරලා. දැන් ලියනවා මෙහෙම. කෑ. දැන් මෙහෙම ලියනවද බලන්න. ර ලා. කොහොම ලියනවද? දැන් කොයිම අවස්ථාවකවත් ශබ්දය මෙහෙම ලියනවද පුතේ? නෑ. එහෙනම් මතක තියාගන්න. පිල්ලම් කියන්නේ ස්වරවලට. හරිද? දැන් මේ බලන්න කෑ කියන එක හැදියා තියෙන ඈ යන්න. ර හැදියා තියෙන ආ යන්න. දැන් මෙයාගේ පිල්ලම් නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි මේ
ව්‍යංජනයක මුල් ස්වරූපනේ හල්කාරය නේද? හල් ස්වරූපයෙන්. එතකොට දැන් ලා කියන එක මේ දැකලා. දැන් ලා හැදෙන්නේ මෙහෙම. කොහොමයි පිල්ලමත් එක්ක එන්නේ. එතකොට මේ ආ කියන එක නිරූපණය කරන් තමයි පිල්ලමක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. කෑ කියන එක නිරූපණය කරන්න තමයි පුතේ මේ ඈ කියන එක මේ මෙයා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මතක තියාගන්න ඔයාලා මේ පිල්ලම් නම් කිරීමේදී මේ පාඩමේදී කරන ලොකුම වැරද්ද තමයි ස්වරයක් තනිව යෙදිලා තියෙන අවස්ථාවල ඒවා පිල්ලම් විදිහට හඳුන්වන්නේ. ඒක පළවෙනි වැරද්ද ඔයා කරන. හරිද? කිසිම වෙලාවක ස්වරයක් තනිව යෙදෙද්දී පිල්ලම් නැහැ. ඒකට හේතුව තමයි අපි පිල්ලම් කියලා හඳුන්වන්නේ පුතේ මෙන්න මේ ස්වර අක්ෂරම තමයි. මේ ස්වර ව්‍යංජන වලට එකතු වෙලා හැදෙන සංකේත වලටනේ අපි පිල්ලම් කියලා කියන්නේ. එහෙනම් ඔයාලා කිසිම වෙලාවක මේ තනිව යෙදෙන ස්වර පිල්ලම් කියලා හඳුන්වන්න බෑ. හරිද? ඒක පළවෙනි දේ. රයිට්. හරි. ඉස්සෙල්ලාම අපි පාඩමට යන්න ඉස්සෙල්ලාම හැඳින්වීම නෝට් එකක් දාගමුකෝ අපි. හැඳින්වීම නෝට් එකක් දාගමු. ලියන්න මෙහෙම. සිංහල ඒ කියලා. සිංහල ඒ ස්වර අක්ෂර සිංහලයේ ස්වර අක්ෂර නිර්මාණය වී ඇත්තේ සිංහලයේ ස්වර අක්ෂර නිර්මාණය වී ඇත්තේ කිසිදු අකුරක උපකාරයක් නොමැතිව. කිසිදු අකුරක උපකාරයක් නොමැතිව. නමුත් ව්‍යංජන සෑදීමේදී ස්වරයක උපකාරය අත්‍යවශ්‍ය වේ. ස්වරයක උපකාරය අත්‍යවශ්‍ය වේ. ස්වරයක උපකාරය අත්‍යවශ්‍ය වේ. ඒකටම ලියන්න. එලෙස ව්‍යංජන අකුරු වලට ස්වර අක්ෂර එකතු වීමේදී පිල්ලම් නිර්මාණය වේ. එම නිසා ස්වර අක්ෂර සංකේතවත් කරනු ලබන සංකේත පිල්ලම් ලෙස හැඳින්වේ. ස්වරාක්ෂර සංකේතවත් කරනු ලබන සංකේත පිල්ලම් ලෙස හැඳින්වේ. රයිට්. හරි. අපි උදාහරණයක් දාගමු. දැන් මේ මම ඔයාලා දාගන්න මේක. එයන්න. හරිද? ඊළඟට අපි දාමු මේකට ඌයන්න කියලා දාමු. හරි. ලියාගන්න මේ වගේ ඉස්සරහින් දාගන්න පිල්ලම් නොමැත. මේ අවස්ථාවල පිල්ලම් නැහැ. හේතුව තමයි මේ ස්වර තනියෙන් ඉන්නේ. කාගේවත් උපකාරයක් ඇතිව
කාවවත් සංකේතවත් කරන්න මෙයාලා යෙදිලා නැහැ. මේ මෙයාලා ඉපදුන විදිය. කොයිම වෙලාවකවත් පුතේ අපි තනියෙන් ස්වරයක් ඉන්න වෙලාවක යාලා පිල්ලම් කියලා හඳුන්වන්නේ නැහැ. හරිද? ඊළඟට මේක පළවෙනි එක දාගන්න. උදාහරණ පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක අපි අරකම ගමු. උද්දන කෑ. හරි. මේක ඉස්සරහින් ලියා ගන්න. පිල්ලමක් නැතනම් පිල්ලමක් සහිතය. පිල්ලමක් සහිතය. ඔයාලට ඕන මේක යටින් මෙහෙම දාන්න බලන්න උද්දන කියන එක. හේතුව තමයි මේකේ මේ ඔයාලගේ ශබ්දය හැදෙද්දී right මේ ශබ්දය හැදෙද්දී වෙනම සංකේතයක් ඇවිල්ලා තියෙනවා. කූ කියන ශබ්දය හැදෙද්දී කෑ කියන ශබ්දය හැදෙද්දී. එතකොට මේ වගේ පිල්ලම් තියෙනවා පුතේ. හරිද? දැන් මේ අවස්ථාවල පිල්ලම් නැහැ. හේතුව තමයි ස්වර සංකේතවත් කරන්න කවුරුත් ඕනේ නැහැ. යාලා තනියෙන් ඉපදුනායි. හැබැයි මෙන්න මේ ව්‍යංජන දැන් මේ ව්‍යංජන සංකේතවත් කරන්න. ව්‍යංජන වල අදාළ ශබ්දය සංකේතවත් කරන්න තමයි අපි මෙන්න මේ පිල්ලම් කොටස් යොදාගෙන තියෙන්නේ. හරිද? පැහැදිලිද? ඉක්මනට දාගන්න මේ නෝට් එක. හරි. මේකට යටින් තරුවක් දාලා ලියා ගන්න පුතේ. මේකට යටින් තරුවක් දාලා ලියා ගන්න. ස්වර අක්ෂර තනිව උච්චාරණය වන අවස්ථාවල. ඒ කියන්නේ මේ වගේ අවස්ථා ඈ. අපි උදාහරණයක් දාගමු මේකට. ස්වර අක්ෂර තනිව උච්චාරණය වන අවස්ථාවල පිල්ලම් නොමැත හරි වරන් ඇතුලේ දාගන්න ස්වර තනිව උච්චාරණය වන්නේ වචනයක මුලට යෙදෙන අවස්ථාවලදී පමණි. වචනවල මුලට යෙදෙන අවස්ථාවලදී පමණි. දැන් මෙන්න ඇය ඌරා ඊළඟට ඊරි හරි මෙන්න ඊරි මේ බලන්න දැක්කද? මේ හැම තැනකම ස්වරයක් තනියෙන් ශබ්ද වෙලා තියෙන්නේ. මේ ඊළඟට ඌ ඊ මේ ස්වර. එතකොට මේ අවස්ථාවල කොයිම වෙලාවකවත් මෙයාලව අපි පිල්ලම් විදිහට හඳුන්වන්නේ නැහැ පුතේ. හරිද? මේ අවස්ථාවල අපි එයාලට පිල්ලම් කියලා කියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හැබැයි දැන් මෙතන මෙයා පිල්ලමක්. හේතුව මොකද මම පෙන්නන්නම්. මේ මෙයක් පිල්ලමක් මේ දැකලා. දැන් මේ රී කියන එකත් පිල්ලමක් තියෙන මේ. නේද? ඇයි රී හැදෙන්නේ කොහොමද මේ බලන්න. ර්ධන ඊ නේද? මෙන්න සොයක් සංකේත වෙනවා. මේ රා කියන එක හැදෙන්නේ කොහොමද? ර්ධන ආ නේද? යා කියන එක හැදෙන්නේ කොහොමද? හල්ලා යන්න ධන ආ. එතකොට මෙන්න මේ අවස්ථාවල ඔයාලා බලන්න. ව්‍යංජනයක් එක්ක ස්වරයක් ශබ්ද වෙනව නේද? ව්‍යංජනයක් එක්ක ස්වරයක් ශබ්ද වෙනවා. හැබැයි මෙයාලා තනිව යෙදෙන අවස්ථාවල යාලා අපි පිල්ලම් කියලා හඳුන්වන්නේ නැහැ. මේක තමයි ප්‍රධානම දේ. එහෙනම් මතක තියාගන්න අපි පිල්ලමක් කියලා අනිවාර්යයෙන්ම හඳුන්වන්නේ මොකද්ද? මෙන්න මේ ස්වර සංකේතවත් කරන මෙන්න මේ ස්වර අකුරු සංකේතවත් කරන මෙන්න මේ මොනවාද? සංකේතවලට
නේද? මේ රතු පෑනෙන් දානම් එක මේ මෙන්න මේ සංකේත ටිකට තමයි අපි පිල්ලම් කියන්නේ. දැන් අපිට මේ පිල්ලම වෙනුවට මෙයා තිබ්බත් මේ ශබ්දය එනවා. නේද? එහෙනම් කොහෙදිවත් අපිට ස්වර අක්ෂර පිල්ලම් කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? දැන් ළමයි ඔයාලට එහෙම පිල්ලම් කියලා ලියන්න පුළුවන් නම් මෙහෙමත් පුළුවන් වෙයි. ඈ? මෙහෙමත් පුළුවන් වෙයි. නේද? ඈ කියන කොහොම ලියනවා? හරිද? ඈ කියන එක මෙහෙම. ඌරා කියන එක මෙහෙම ලියනවා. ඇයි? ස්වරය ඕනේ නැහැ ඔයාලා කියන විදිහට. එහෙම දැම්ම? එහෙම බෑ. එන්න මතක තියාගන්න අනිවාර්යෙන්ම ස්වර සංකේතවත් කරන සංකේත තමයි අපි පිල්ලම් කියලා කියන්නේ. ඔයාලට පැහැදිලිද නේද? තේරුම් නැත්නම් මට මේ වීඩියෝ එකේ කමෙන්ට් එකකින් හරි දාන්න මම අභ්‍යාස ටිකකුත් දාන්නම් වෙනවා. මේ හා සම්බන්ධ අභ්‍යාස ටිකකුත් ඔයාලට මේ වීඩියෝ එකේ ලින්ක් කරලා වෙනම දාන්නම් පිල්ලම් සම්බන්ධ අභ්‍යාස. හරිද? එතකොට දැන් තවත් වැදගත් දෙයක් තියෙනවා. අපි වර්තමානයේ දැන් අතීතයේ උසස් පෙළ ගත්තාම සාමාන්‍ය පෙළ ගත්තාම ප්‍රධාන සංකේත තුනක් තියෙනවා. ප්‍රධාන සංකේත තුනක් තියෙනවා. මෙන්න මේ සංකේත පිල්ලම් කියලා හඳුන්වනවා අතීතේ. හරිද? හැබැයි වර්තමානයේ ළමයි අපි පිල්ලම් කියලා හඳුන්වන්නේ නැති දේවලුත් තියෙනවා. ඔන්න බලන්නකො මෙන්න මෙයා. ඔන්න බලන්න ජංශය. ජංශය. ඊළඟට මෙන්න මෙයා රේපය. හරිද? ඊළඟට රකාරාංශය. දැන් මේවා අතීතයේදී උසස් පෙළ පේපරේදීත් අපි නම් කරපු අවස්ථා තියෙනවා. සාමාන්‍ය පෙළදීත් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ අවස්ථාවලදී ඒ පිල්ලම් විදිහට නම් කරපු ඒවා වර්තමානයේ පුතේ මේවා පිල්ලම් විදිහට හඳුන්වන්නේ නැහැ. මේවා අපි පිල්ලම් විදිහට හඳුන්වන්නේ නැහැ. හේතුව තමයි යංශය කියන්නේ ය කියන ශබ්දය නිරූපණය කරන සංකේතයක්. හරිද? රේපයයි රකාරාංශයයි කියන්නේ මෙන්න මේ රකාරය නැත්නම් ර කියන ශබ්දය නිරූපණය කරන සංකේත. මෙන්න බලන්න මම උදාහරණ විදිහක් පෙන්නන්නම්. මේ බලන්න. අපි උග්‍ර මේ උග්‍ර දැන් උග්‍ර කියන එක මෙහෙම ලියන්න පුළුවන් නේද? උග්‍ර මෙහෙම ලියන්න වෙන්නේ නේද? නේද? එයාගේ අනිවාර්යෙන් පිල්ලමක් මේ ස්වරයක් ඉන්නවා නේද? ස්වරයක් ඉන්නවා. මේ අවස්ථාවේදී ර හා බැඳි ශබ්දයක් තමයි අයන්නට අපි දීලා තියෙන්නේ. දැන් මේකෙමුත් එහෙමයි. ර්කාරය කියන්නේ අපේ රේපය. දැන් ධර්ම කියලා ලියනවා අපි රේපය දාලා. නේද? ධර්ම කියලා ලියනවා. ඒ කියන්නේ හල් රයන්න ලියන්නේ නැහැ. මයන්නට නේද? මේව මයන්නට බැඳි රේපයක් දානවා. නේද? එතකොට ඔයාලා මතක තියාගන්න. හරිද? මතක තියාගන්න. මෙන්න මේ සංකේත අපි කිසිම අවස්ථාවක පුතේ පිල්ලම් කියලා නම් කරන්නේ නැහැ. ඒ තවත් විශේෂ දෙයක්. හරිද? තවත් ඔයාලට මම තව දෙයක් පෙන්වන්නම්. මෙන්න මේ දේ කිසිම වෙලාවක මෙන්න මෙහෙම තිබ්බොත් ඊළඟට මී නෙමෙයි හරිද? ඊළඟට අපි ගමු උඩ් ඊළඟට මෙන්න මේ විදිහට තිබ්බොත් අපි ඒ අවස්ථාවලත් මේ හල් ශබ්ද හරිද? දැන් මේවට හල් කිරීම කියන්නේ නැහැ. මෙන්න මේවා කිසිම තැනක අපි හල් කිරීම නැත්නම් කොඩි කියලා හඳුන්වන්නේ නැහැ. හරිද? කිසිම තැනක මේව හඳුන්වන්නේ නැහැ. හේතුව තමයි මේ ව්‍යංජනවල මුල් ස්වરૂපය. දැන් මේ උඩ් කියන එකට එකතු වෙලා තමයි ඩ හැදෙන්නේ. එතකොට මෙයා පූර්ණ නොවු නැත්නම් සම්පූර්ණ නොවු අකුරක්. මෙයත් එහෙමයි. කියන එකට එකතු වුණොත් ම නැත්නම් කියන එකට ඊ එකතු වුණොත් මී. නේද? මෙයා තාම සම්පූර්ණ නොවිච්ච ව්‍යංජන මුල් ස්වરૂපයක්. මෙයා තාම සම්පූර්ණ වෙලා නැහැ මේ ව්‍යංජනය. හරිද? එයා තුල ස්වරයක් එකතු වෙලා නැහැ.
හේතුව තමයි දැන් මෙයාලා පිල්ලම් කියන හඳුන්වන්න නැති හේතුව මොකක්ද එහෙනම්? අනිවාර්යෙන් පිල්ලම් කියන්නේ මොනවද? ස්වර වලටනේ. දැන් මෙයාලගේ පිල්ලම් නැහැ. sorry පිල්ලම් කියන්නේ මේ ස්වර නැහැ. නේද? එහෙනම් ස්වර ශබ්ද වෙලා නැත්තම් මෙයාලගේ අපි ඒකත් පිල්ලම් විදියට ගන්නෙ නැහැ. එහෙනම් මතක තියාගන්න. මෙන්න මේ විදියට හල් වෙන අවස්ථා ඊළඟට ගත්තාම යංසේ රේපේ රකාරාංශය ඊළඟට මම අර ඉස්සල්ලා වලට පැහැදිලි කරපු අවස්ථාවල අපි පිල්ලම් ගන්නෙ නැහැ. හරිද? ස්වරයක් තනියම යෙදিলা තිබ්බොත් ගන්න. හරිද? ඊළඟට මේ අවස්ථාවලදී අපි පිල්ලම් කියලා ඒවා හඳුන්වන්නේ නැහැ. හරිද? ඔය ගැටේ හොඳට ලියා ගන්න ඕනේ. මේ අපේ නිව් සිලබස් එකේ තියෙන ක්‍රමවේදය. හරිද? right. හරි. ඔයාලා ලියා ගන්නකො. මේ තුනක් ලියා ගන්නකො. මේ තුන. මේ තුනක් ලියා ගන්න. වචනේ ඕනේ නැහැ. ඊට පස්සේ තරුවක් දාලා ලියාගන්න යටින් වර්තමානයේ යංශය රේපය රකාරාංශය වචනෙන්ම ලියුවත් කමන්නේ මේ සංකේත දාලා ලියුවත් කමන්නේ වර්තමානයේ යංශය රේපය රකාරාංශය පිල්ලම් ලෙස හඳුන්වන්නේ නැත. පිල්ලම් ලෙස හඳුන්වන්නේ නැත. දැන් මේක රාජ්‍ය පරිපාලන විභාග ලියන අයට ගොඩක් වැදගත් වෙනවා. හරිද? පරිපාලන විභාග එක්සෑම් වලටත් මේ දේවල් වැදගත් වෙනවා ඕනම දරුවෙක්ට මේක ගොඩක් වැදගත් වෙනවා. ශිෂ්‍යත්ව පන්තියේදී මම දැකලා තියෙනවා සමහර දරුවන්ට මේවා තියෙනවා. නේද? හරි. වර්තමානයේදී යංශය රේපේ රකාරාංශය පිල්ලම් ලෙස යොදාගන්නේ නැත. නැත්නම් භාවිත වන්නේ නැත කියලා දාන්න. ඊට පස්සේ මෙහෙම යටින් ලියන තරුවක් දාලා වරහන් ඇතුලේ දාන ක් ඊළඟට ඊළඟට උත් ඔම අකුරු ටිකක් දාගන්න. දාලා වරහන් වහගන්න. ලියන්න. මෙහෙම දාගන්න. දාලා ලියන්න. ව්‍යංජනවල මුල් ස්වරූපය පවතින අවස්ථාවල ව්‍යංජනවල මුල් ස්වරූපය පවතින අවස්ථාවල ව්‍යංජනවල මුල් ස්වරූපය පවතින අවස්ථාවල පිල්ලම් ලෙස හඳුන්වන්නේ නැත. නැත්නම් හැඳින්විය නොහැක. කැමති විදිහකට දාන්න. හඳුන්වන්නේ නැත. ව්‍යංජනවල මුල් ස්වරූපය පවතින අවස්ථාවල පිල්ලම් ලෙස හඳුන්වන්නේ නැත. ඕන ලියන්න. ඊට හේතුව ඒ තුලද ස්වර ශබ්ද නොවන නිසා වෙනි. ඊට හේතුව ඒ තුලද ස්වර ශබ්ද නොවන නිසා වෙනි. ස්වර ශබ්ද නොවන නිසා වෙනි. හරි අපි මේක මකමු. හරි දැන් ඔයාලගේ බේසික් ටික කියන්නේ වැරදි ටික ඉස්සලා පෙන්නනවා. අපි කරන වැරදි ටික ඉස්සලා පෙන්නනවා. හරිද? අපි වැරදි විදියට පින්ලම් නම් කරන අවස්ථා ටික අපි පින්ලම් නම් කිරීමේදී
කොයි වගේ තැන්වලදීද අපි මේක පටල ගන්න? ඒ දේවල් මම පෙන්නුවේ. දැන් අපි වර්තමානයේ අපි මේ පිල්ලම් නම් කරන විදිහ. හරිද? එහෙම නැත්නම් වර්තමානයේ මෙන්න මේ පිල්ලම් නම් කරන්නේ කොහොමද කියන එක. හරිද? බලන්න. right? හරි. දැන් අපි මේක වගුවක් මගින් ඉගෙන ගත්තා නම් ගොඩක් ලේසි. හරිද? වගුවක් විදිහට ගහගමු ළමයි. right? හරි. ඔයාලා මෙහෙම කරන්නකෝ. ඔයාලා සම්පූර්ණ පිටුවක් ගත්තොත් ගොඩක් හොඳයි. මං සරලව ගන්නම්. ඔයාලා සම්පූර්ණ පිටුවක් විතර ගන්න. පළවෙනි එකේ දාන්න ස්වරය. මේකේ ස්වරය. ස්වරය. හරිද? ස්වරය. මේ පැත්තේ ස්වරය. අපි කොටස් තුනකට විතර බෙදාගමු. ඊළඟට අපි ගමු. අපි මේකටම දාමු ළමයි ස්වරය හා ව්‍යංජනය කියලා. මම මෙහෙම දාන්නම්. ජනය ස්වරය හා ව්‍යංජනය. හරිද? අපි මේකෙම දාමු. මේ පැත්තෙම දාමු ස්වරය හා ව්‍යංජනය. ඊට පස්සේ අපි දාමු මේකේ පිල්ලම. සැදෙන පිල්ලම. පිල්ලම. ඊට පස්සේ හතරවෙනි chart එකේ දාමු අපි. හතර නෙවෙයි තුන නේද? තුන්වෙනි එකේ දාමු පිල්ලමේ නම. පිල්ලමේ නම. හරි. ඔනෝම ගාගන්න වගුවක් පුතේ. ස්වරය හා ව්‍යංජනය. පිල්ලම හැදෙන පිල්ලම. ඊළඟට පිල්ලමේ නම. ඉක්මනට දාගන්න ඕන මේ වගු. මම කටුවට දැන් නෑ ඔයාලට මේක පැහැදිලි කරන්න. හරිද? right. ඔයාලා chart එක ගහගන්න. අපි ඊට පස්සේ මම මේ වගුව වෙනස් කරනවා. මොකද මට මේක පැහැදිලි කරන්න ඉඩ අවශ්‍ය නිසා. හරිද? මම පිල්ලම කියන කොටස පොඩි කරනවා පිල්ලම අපිට නම් කරන්න ලොකු කොටසක් යන්නේ නැහැ. පිල්ලම පෙන්නන්න. හරි. එතකොට මේ පැත්තේ ස්වරය හා ව්‍යංජනය. right? හරි. මම පිල්ලම මේකේ පිල්ලම ඊළඟට පිල්ලමේ නම. හරිද? මේ පැත්තේ පිල්ලමේ නම. right? හරි. අපි පළවෙනි අකුරම ගමු. ව්‍යංජනය කියන එක ව්‍යංජන වල පළවෙනි අකුරම ගමු කයන්න. හරිද? දැන් මේකෙදී ඔයාලට ඕනම ව්‍යංජන අක්ෂරයක් දාලා මේ ශබ්ද ටික හදාගෙන යන්න පුළුවන්. මම මේ කියලා දෙන විදිහට. හරිද? මේ පිල්ලම් වල දැන් අකාරාදී පිළිවෙල කරන්න නැත්නම් අකාරාදී පිළිවෙලේ ලකුණු තුනක් එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ අයට උසස් පෙළ දෙගොල්ලට මේ අකාරාදී පිළිවෙලේ ලකුණු ගන්න මේ මම දැන් කියන එක වැදගත් වෙනවා. හරිද? හේතුව තමයි පිල්ලම් අනුව තමයි අපි වචන පෙළ ගැසීමක් සිදු කරන්නේ. අකාරාදී පිළිවෙලක් ගොඩ නගන්නේ. එතකොට අපි මේකේ කයන්න ඉඳලාම ගමු ළමයි. හරිද? හරි. ඔන්න බලන්නකෝ. ස්වරය හා ව්‍යංජනය. ඔන්න බලන්න. අපි හල් කයන්න දන ඊළඟට මම කොටස් යන්න නෑ. ඊළඟට අපි ගමු හල් කයන්න දන ඊළඟ ස්වරය මොකද්ද? ආ. නේද?
හල් කයන්න දන අපි ළඟට ඈ හල් කයන්න දන ඈ හල් කයන්න දන ඈ හරි ඉස්සලාම ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මතකෙට දාගන්න නම් කවදාවත් සර් උගන්වද්දී බෝඩ් එකේ ලියන දේ ලියන්න එපා. මේ මතක තියාගන්න ක්‍රමවේද සර් උගන්වන වෙලාවක කවදාවත්ම පුතේ ඔයා ලියන්න එපා. හොඳට සර් උගන්වන දේ ફોකස් කරලා සර් දිහා හොඳට ආගෙන සමන් දීලා සර් කියලා දෙන දේ හොඳට අහගෙන පස්සේ ඔයා මතකෙන් ලියන්න නෝට් එක. මතකෙන් ලියද්දී අමතකුණත් ඔන්න ඔයාලට බෝඩ් එක බලන්න පුළුවන්. හරිද? එහෙනම් කවදාවත් ගුරුවරයෙක් උගන්වද්දී මේක මේ ක්ලාස් එකේදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉස්කෝලේදී ඕනම තැනකදී උගන්වද්දී කවදාවත් ලියන්නේ නැහැ. නිකම් හොඳට අහගෙන ඉඳලා ඔයා මතකෙන් මේ වැඩේ කරන්න බලන්න. ඒක මතකෙ හිටින සම්භාවිතාවය වැඩි ඔයාලට. හරිද? රයිට්. ඔන්න බලන්න හැදෙනවා පිල්ලම. මෙන්න මේම. උද්දන දැන් මෙයාගේ හැදෙන්නේ ක පිල්ලමක් හැදෙනවද ළමයි? නෑනේ. එහෙනම් පිල්ලමක් කියලා දාගන්න පිල්ලමක් නොමැත. දැන් මේ අවස්ථාවේ පිල්ලමක් නෑ. නේද? දැන් මෙයාගේ මේ අවස්ථාවේ අපිට පිල්ලමක් නෑ. සොරයක් තිබ්බට. නේද? ඊළඟට උද්දන මොකක්ද එයාගේ හැදෙන පිල්ලම ළමයි? මෙන්න හැදෙනවා අපිට පිල්ලමක්. අපිට පිල්ලමක් හැදෙනවා ඉන්න. අපිට පිල්ලමක් හැදෙනවා පුතේ මේකෙදී ඔන්න බලන්න. උද්දන කියන શબ્දයත් එක්ක උද්දන කියන શબ્දයත් එක්ක කා කියලා පිල්ලමක් නිර්මාණය වෙනවා. උද්දන කියන එකත් එක්ක කා කියලා මෙන්න දැන් ඔයාලට මෙන්න දැක්ක නේද? ස්වරය ශබ්ද වෙලා මේ තියෙන්නේ. මේ වගේ අවස්ථාවක අපි ඔන්න එයා පිල්ලමක් විදිහට හඳුන්වනවා. right? දැන් මෙයාව අපි හඳුන්වන්නේ කොහොමද? මෙයාට අපි කියන්නේ පුතේ ඇල පිල්ල. හරිද? මෙයාට අපි කියනවා ඇල පිල්ල. ඊළඟ මේ උද්දන එකතු වෙලා හැදෙනවා පුතේ කෑ කියන શબ્දය. දැන් මේකේ උද්දන ඈ කියන දෙකේම කෑ කියන શબ્දේ තමයි හැදෙන්නේ. නේද? එතකොට බලන්න අපි යාට කියනවා කෑ. ඔන්න බලන්න කෑ. කොහොමද අපි මෙයාව හඳුන්වන්නේ? අපි මෙයාව හඳුන්වන්නේ කොහොමද? මෙයාට අපි කියනවා ඇද පිල්ල කියන නම් දෙකම කියනවා. හරිද? ඇද පිල්ල දෙකම කියනවා. ඇද පිල්ල. එහෙම නැත්නම් පුතේ ඔයාලට අවශ්‍ය නම් ලියාගන්න තවත් නමක් කියනවා මෙයාට ඇක්ම කියලා කියනවා. ඇද පිල්ල එහෙම නැත්නම් ඇක්ම කියලා කියනවා. නම් මම එකක් ලියන්නම් ඇක්ම. මේ නම් තුනෙන්ම මෙයාව අපි හඳුන්වනවා. මෙන්න මේ පිල්ලම. ඒ කියන්නේ ඈකාරය කියන එක. ඈ શબ્දේ තමයි ඔම නම් වෙන්නේ. හරිද? ඊළඟට දැන් මෙයා ඔයාලා විභාගෙදී ලියද්දී අනිවාර්යයෙන් මේක කෙටි කියන දේ ලියන්න. කෙටි ඇදය. කෙටි ඇක්ම. කෙටි කියන එක දාන්න. මොකද මෙයා දීර්ඝ දැන් මෙයාට අපි කියන්නේ දීර්ඝ ඇද. දැන් අරයා කෙටි ඇදේ නම් මෙයාට පුතේ අපි කියනවා මොකද්ද? දීර්ඝ ඇදය කියලා. හරිද? right. දීර්ඝ ඇදය නැත්නම් දීර්ඝ ඇද පිල්ල දීර්ඝ ඇක්ම මේ නම් තුනම ඔයාලට යොදා ගන්න පුළුවන්. දීර්ඝ ඇද පිල්ල දීර්ඝ ඇක්ම මේ නම් තුනම ඔයාලට යොදා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරිද? එහෙනම් පළවෙනියටම අපි ඉගෙන ගත්ත පිල්ලම් කොටස් 3යි. මේක පිල්ලමක් නෑ. එතකොට මෙයාට අපි කියනවා ඇල පිල්ල කියන શબ્දයට. මෙයාට ඈ කියන શબ્දේ නිරූපණය වෙන්නේ ඇදය. ඒක දීර්ඝ කෙටි විදියට ශබ්ද වෙනවා. හරි. ඉක්මනට නෝට් එක දාගන්න.
හරි. ඔයාලට පුළුවන් වීඩියෝ එක නවත්තලා නෝට් එක දාගන්න පුළුවන්. හරි. අපි යන් ඊළඟ එකට. right. බලන්න ඊළඟට ඊළඟට ඊ අපේ ශබ්ද නේද? හරි. ඔයාලට දැන් වගුව පල්ලෙහාටම ඕනේ ඈ. හරිද? මම මේම මැකුවට ඔයාලට ඕනේ ඈ. දැන් අහන්න එපා. සර් අපිටත් එහෙම ක්‍රමයක් නැද්ද කියලා. හරි. right. හරි. ඔන්න බලන්න උද්දනයි එකතු වෙනවා. උද්දනයි. එතකොට පිල්ලමක් එනවා. නේද? ඊළඟ උද්දනයි. හරිද? ඊළඟට අපි ඉස්සලා කියපු ඌ කියන ශබ්දය. right. අපි ඌ කියන ශබ්දයට යන්න කලින් ළමයි ඌ කියන එකේ පොඩි දැනගන්න කොටස් ටිකක් තියෙනවා. අපි මේ දෙන්න ඉගෙන ගමු. හරිද? ඌ කියන ශබ්දයට යන්න කලින් දැන් මෙයාට අපි කියනවා දැන් මම උද්දනයි කී අන්න ඊ කියන එක ශබ්ද වෙනවා. ඊ කියන එකත් එහෙමයි. මෙහෙම කී වෙනවා. right? දැන් මේ දෙන්නත් දීර්ඝ හා කෙටි කියලා තමයි අපි නම් කිරීම සිදු කරන්නේ. දීර්ඝ හා කෙටි කියලා අපි මේ දෙන්නව නම් කිරීම සිදු කරන්නේ. එතකොට මෙයා අපි හඳුන්වන්නේ ඉස්පිල්ල. හරිද? මෙයාට අපි කියනවා ඉස්පිල්ල. ඉස්පිල්ල. මෙයා දීර්ඝ මෙයාට අපි කියනවා ළමයි දීර්ඝ ඉස්පිල්ල. හරිද? දීර්ඝ ඉස්පිල්ල. නම් කරගන්න. දීර්ඝ ඉස්පිල්ල. right? හරි. මගේ අතරේ අපේ ඌකාරයෙන් එන ශබ්ද ටික පෙරසනවා. හරිද? අපි ළඟට යම් කියන ශබ්දයක් එක්කත් උයන්න ගමු. ඊළඟට මේ ඌකාරයක් එද්දී එයාව හඳුන්වන විදිහ වෙනස් වෙනවා. මේක ගොඩාක් අය වරද්දන ඔයාලට ගොඩාක් වැදගත් වෙන කොටසක් මේ ඌකාරයත් එක්ක යෙදෙන අවස්ථාව. දැන් ගමු අපි උද්දන ඌ ඊළඟට ගමු ළමයි ස්දන ඌ ඊළඟට අපි ගමු මේකෙදී ර්දන ඌ හරිද? දැන් මේක ඌ කියන එකයි ඔය විදිහම තමයි එන්නේ. මම ඒක ඌකාරයේ ඌ යන ශබ්ද වෙද්දිත් පෙන්නනවා. හරිද? හරි. දැන් බලන්න ඌ කියන ශබ්දය ආවම අපි පිල්ලමක් හඳුන්වන්නේ මොන නමින්ද? මතක තියාගන්න ඌ කියන ශබ්දය එනවා නම් අපි අනිවාර්යයෙන්ම යාට කියන්නේ පාපිල්ල. හරිද? ඌ කාර්යයක් ශබ්ද වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි යාට කියන්නේ මොකද්ද? පාපිල්ල. හැබැයි පිල්ලම් වර්ග 3කට තමයි පුතේ මේ වගේ එන්නේ. නේද? දැන් එකවත් කු පිල්ලම වෙනස්. ඉස්සෙක්කවත් ඌ ඒත් පිල්ලම වෙනස්. රේකාවත් රූ ඒත් පිල්ලම වෙනස්. දැන් ඔයාලට මතකයි ඉස්සලා ඔයාලා මෙහෙම දෙයක් කරා. ඇදය. මෙයා ඇදේ කියලා හැදින්නුවා. නේද? දැන් ඈ කාර්යයක් ආවම ඇදේ කියලා හැදින්නුවා. කෑ කියලා ශබ්දය ආවම. හැබැයි දැන් මේ මෙහෙමදී රූ කියලා ඉතින් දැන් මේක හොඳට අහගන්න පුතේ. හරිද? ඔයාලා වරද්දන හොඳම දේ මෙතන. මෙන්න බලන්නකෝ. දැන් උද්දන කෑ නේද? හැබැයි ර්දන ඌ රූ බන් පිල්ලම් දෙකම එකයි. හැබැයි හඳුන්වන නම් වෙනස්. මෙයා මේ ඌකාරයක් එක්ක આવත් අපි කියන්නේ මොකද්ද? පාපිල්ල කියලා. හරිද? මෙයා අනිවාර්යෙන්ම ඌකාරයක් එක්ක આવත් පාපිල්ලක් වෙනවා. මේ ඈ ශබ්දයක් හරිද? ඈකාරයක් එක්ක આવත් තමයි අපි යට ඇක්ම නැත්නම් ඇද පිල්ල කියලා කියන්නේ. මතක තියාගන්න අනිවාර්යෙන්ම. right? එතකොට මෙයාලගේ කොටස් තුනේ වෙනස් වීම ඇති වෙනවා. ඔන්න බලන්න. උද්දන වූ කු අපි මෙයාට කියනවා වක්පාපිල්ල කියලා. ඔන්න බලන්න කු. මෙයාට කියනවා තමයි වක්පාපිල්ල.
වක් පාපිල්ල. හරිද? වක් පාපිල්ල. right? වක් පාපිල්ල. ඊළඟට අපි සූ කියන ශබ්දය වුණ බලමු. s ධන ඌ. මෙයාට මොකද කියන්නේ? දැන් මෙයාට වක් පාපිල්ල කියන්න බෑ අපිට. මෙයාට අපි කියන්නේ කොන් පාපිල්ල. කොන් පාපිල්ල. කොන් පාපිල්ල. හරිද? දැන් පිල්ලම් වෙනස් මේ. පේනවනේ මේ මෙයාගේ පිල්ලම් වෙනස්. මෙයාගේ මෙහෙම පිල්ල මෙන්න මේ පිල්ලමත් වෙනස්. දැන් මේ රූ. වඩ රුද්ධන රූ. ආයාගේ දැන් ගොඩාක් අය මේ වගේ අවස්ථාවල ලියනවා ඇදය. වැරදි. ඇදය වෙන්න බෑ මේක කොහෙවත් ඇද වෙලා නැහැ. හරිද? මේක දැන් ඇද කියන්න බෑ. මෙයා පාපිලා. ඇයි? එයාගේ තියෙන ශබ්දය තමයි පුතේ ඌ කියන ශබ්දය. එහෙනම් මතක තියාගන්න. පිල්ලම් වලට නම් ලැබිලා තියෙන්නේ අදාළ ස්වරය අනුව. ස්වරය අනුව තමයි ඔයාලට මේ පිල්ලමේ නම එන්නේ. ඒක මතක තියාගන්න. එහෙනම් මෙයාට අපි කියනවා ඇද. ඇද. එහෙම නැත්නම් ඇද. එහෙම නැත්නම් අපි ලියනවා මැද. දෙකම හරි. මැද. මැදි කියලා කියනවා. මැදි කියලා දාන්න මැදි පාපිල්ල. ඇද. එහෙමත් නැත්නම් ඇද පාපිල්ල කිව්වත් හරි. නැත්නම් මැදි පාපිල්ල කිව්වත් හරි. හරිද? ඔන්න ඔන්න තමයි මේ පිල්ලම ශබ්ද වෙන්නේ. right? මේ පිල්ලම ශබ්දෙන් මතක තියාගන්න. මෙයාට අපි ඇදය කිව්වොත් වැරදි. කෙටි ඇදය කිව්වොත් වැරදි. මතක තියාගන්න. මෙයාට ඌකාරයක් ආවොත් අනිවාර්යෙන් මෙයා අපි හඳුන්වන්නේ පුතේ පාපිල්ල කියලා. හරිද? පාපිල්ල කියලා තමයි අව හඳුන්වන්නේ. හරි. අපි යන් ඊළඟ අවස්ථාවට දැන් මෙයාගේ දීර්ඝ ටික. ඌ යන්නේ එකතු කරන්න තියෙනවා. වෙනසක් වෙන්නේ නැහැ ළමයි. වෙන්නේ මෙන්න මේ පිල්ලම් ටිකේ හැඩය වෙනස් වෙන එක විතරයි. හරිද? ඒ වගේම තමයි මෙයාලට නම වැටෙද්දී දීර්ඝ කියලා වැටෙන එක විතරයි වෙනසකට සිදු වෙන්නේ. හරිද? දීර්ඝ කියලා නම වැටෙනවා මෙයාලට. ඔන්න බලන්න. උද්දන ඌ මම බලන්න. උද්දන ඌ කු. මෙහෙම. කු. ඊළඟට සු මෙහෙම. ඊළඟට රු මෙහෙම. ඔන්නෝම තමයි ශබ්ද වෙන්නේ. දැන් මතක තියාගන්න ඔයාලා රෑ කියන ශබ්දයයි රූ කියන ශබ්දයයි මාරු කරගන්න එපා. රෑ කිව්වොත් ඈකාරයක්. රූ කිව්වොත් ඌකාරයක්. හරිද? එතකොට අර නම් ටිකමයි දැන් මෙතන දීර්ඝ කියන දේ විතරයි එන්න ඕනේ. දීර්ඝ වක් පාපිල්ල. හරිද? දීර්ඝ වක් පාපිල්ල. අරගෙම දීර්ඝ ටික ලියා ගන්න. හරිද? මේකෙන් දීර්ඝ අපි මොකද්ද මෙයාට කිව්වේ කොන් පාපිල්ල. දීර්ඝ කොන් පාපිල්ල. දීර්ඝ කොන් පාපිල්ල. පාපිල්ල කියන එක දාගන්න. ඊළඟට දීර්ඝ අවසානයක අපි කිව්වා ඇද පාපිල්ල කිව්වත් හරි, මැදි පාපිල්ල කිව්වත් හරි. දීර්ඝ ඇද පාපිල්ල එහෙම නැත්නම් දීර්ඝ මැදි පාපිල්ල කිව්වත් හරි. right? දීර්ඝ මැදි එහෙම නැත්නම් ඇද පාපිල්ල ඕනම් දාගන්න දෙකම කමන්නේ. හරි. right. අපි ඊළඟ අවස්ථාවටත් යමු. මොන බලන්න දැන් ඈ ඊ ඌ එකට එනකම් ඉවරයි. දැන් අපි යමු ඉරුකාර්ය ශබ්ද වෙද්දී කොහොමද එන්නේ බලන්න. හරිද? ඉරුකාර්ය ශබ්ද වෙද්දී නම එන්නේ කොහොමද? ඒ කියන්නේ ඉරු කියන ස්වරය ශබ්ද වෙද්දී. ඔන්න තවත් වැදගත් අවස්ථා දෙකක්. ඔන්න බලන්න උද්දන ඉරු. උද්දන ඉරු කියන ශබ්දය බලන්න. ඊළඟට උද්දන ඉරු. හරි. උද්දන ඉරු. ඊළඟට අපි ඒ කියන ශබ්දයක් ගමු. ඉරු ඒ කියන ශබ්ද දෙකක් එක ළඟ දාගමු නේද? හරි. ධන ඒක චුට්ටක් ළඟ ලියවෙන්න ළමයි ඈ. ධන ඒ ඊළඟට ධන ඒ ධන ඒ ඊළඟට ධන ඉරු මෙතන
ස් කියන එක නෙමෙයි. එතනටත් අපි කියන එකම දානවා. ඒක ඔයාලට හඳුනා ගන්න ලේසි වෙයි. හරිද? එතනට කියන එකම දානවා. ධන ඉරු ධන ඉරු ධන ඒ කියලාම ගන්න පුළුවන්. රයිට් බලන්න. ධන ඉරු crew නේද? crew මම නම් ටික එකවර කියන්නම් ඈ. crew ඊළඟට ධන ඉරු crew කියලා දෙනවා. හරිද? crew. හරි. දැන් මෙයාට අපි මොකද හඳුන්වන්නේ? මෙන්න මෙයා. හරිද? එයා පිල්ලමක් විදියට දැන් මෙයාව අපි කොහොමද හඳුන්වන්නේ? මේ දෙන්නම කොහොමද හඳුන්වන්නේ? මෙයාට අපි කියනවා පුතේ ගැටපිල්ල. ගැටපිල්ල. මෙයාට කියනවා ගැටපිලි දෙක කියලා කියනවා. ගැටපිලි දෙක. right ගැටපිලි දෙක. හරි ඊළඟට මේ ඍතනේ රේ කියන શબ્දය. රේ කියන શબ્දය බලන්න දැන් ඒ කියලා શબ્දයක් ඉන්නේ. ඒකේදී ඔයාලා දන්නවා ඒ කියන්නේ දැන් මේ බලන්න රේ හැදෙන්නේ. මොන බලන්න රේ කියලා හැදෙන්නේ. රේ. මේ බලන්න ළමයි. එයන්ෙන් නිරූපණය වෙන්නේ පුතේ මොකක්ද? එයන්ෙන් නිරූපණය වෙන්නේ කොම්බුව. නේද? එයන්න කියන්නේ කොම්බුවට. දැන් මෙතන අපිට වැඩියෙන් කෑල්ලක් ඇවිල්ලා තියෙනවා කියලා කිව්වොත් දැස අතර කොම්බුවක් විතරක් නෙමෙයි. ඇයි මේ යන්නේ මේ කෑල්ල එහෙමම තියෙනවා. නේද? එයන්න කියන්නේ පුතේ කොම්බුව. හරි දැන් ඔයාලට වැදගත් අවස්ථාවක් මම කියන්නේ. අපි කියමු ඓතිහාසික කියලා වචනයක් තියෙනවා. ඓතිහාසික. දැන් මේ අවස්ථාවේදී එක කොම්බුවක්ද තියෙන්නේ? මේ අවස්ථාවේ එක කොම්බුවක්ද තියෙන්නේ පුතේ? නෑ. මෙයාගේ කොම්බු දෙකක් තියෙනවා. නේද? එයාගේ කොම්බු දෙකක් තියෙනවා. හේතුව තමයි මෙන්න මේ I කියන ශබ්දය හැදිලා තියෙන්නේ. මෙන්න මේ මෙතන බලන්න. A කියන ශබ්දය සමානයි කොම්බුවට. නේද? ඒ සමානයි කොම්බුව. ඒ වලින් කොම්බුව නිරූපණය වෙන්නේ. එතකොට මෙතන කොම්බු දෙකක් මේ හැංගිලා තියෙන්නේ. හරිද? එහෙනම් ඒ වගේ අවස්ථාවක් තියෙනවා ඈ. රයිට්. හැබැයි අපි ඔය කොම්බු දෙකක් කියලා තර පෙන්නන්නේ නැහැ. හරිද? රයිට්. ඔන්න බලන්න තියෙනවා ඍතනේ රේ. මෙයාට අපි කියන කොම්බුව. ඔන්න බලන්න ඊළඟට මෙයාට අපි මොකද්ද කියන්නේ? කොම්බුවට පස්සේ කවුද? ඍතන ඒ කියලා શબ્දයේදී කොම්බුව කියලා විතරනේ අපි දාන්නේ. මෙතන කොම්බුව සහ හල් කිරීම. එහෙම නැත්නම් කොම්බුව සහ කොඩිය කියලා දාන්න පුළුවන්. කොම්බුව සහ කොඩිය කියලා දාන්න පුළුවන්. අපි කොම්බුව සහ හල් කිරීම කියලා දාමුකෝ. කොම්බුව සහ හල් කිරීම. කොම්බුව සහ හල් කිරීම කියන ඔය අවස්ථාවේදී අපි කොම්බුව සහ හල් කිරීම කියලා තමයි පුතේ හඳුන්වන්නේ. නැත්නම් කොම්බුව සහ කොඩිය කිව්වා ගරද්දක් වෙන්නේ නැහැ. හරිද? ඔන්න මම ඔයාලට තවත් මේ විශේෂ අවස්ථාවක් පෙන්වන්න යන්නේ. අපි උඩ එකම කමු. බලන්න මේ ඒ යෙදෙද්දී තවත් වෙලාවක තවත් ආකාරයකට පිල්ලමක් එන අවස්ථාවක් තියෙනවා. තවත් වෙලාවක පිල්ලමක් එන අවස්ථාවක් තියෙනවා. මේ බලන්නකො. හල්ම යන්න දන ඒ යන්න. මේ නේද? අපි ඒ යන්නයි දෙකම. හල්ම යන්න දන ඒ හල්ම යන්න දන ඒ යන්න. දැන් මේ මෙතන කොම්බුවක් හැදෙන්නේ. හැබැයි දැන් ඔයාලට එතන විශේෂයෙන් හඳුන්වන්න කොම්බුවක් ඕනේ නෑ. දැන් දාන්නවා කොම්බුව හැදෙන ඉතින්. හැබැයි මෙන්න මේ අවස්ථාව කරා මේ දැන් මෙයා ව්‍යංජනයක මුල් ස්වරූපය කියලා ගන්න පුළුවන්. දැන් මෙයා ස්වරයක් එක්ක එකතු වෙලා ඉන්නේ. හරිද? එහෙනම් පුතේ
මේ අවස්ථාවේදී අපි යාට කියන කොම්බුව සහ රැහැන කියලා කියනවා. හරිද? අපි මෙයාට කොම්බුව සහ රැහැන කියනවා. එහෙම නැත්නම් මේ නමත් හරි. කොම්බුව සහ හල් කිරීම කිව්වත් වරද්දක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා මතක තියාගන්න මේක හොඳයි. කොම්බුව සහ රැහැන කියලා තිබ්බොත් ගොඩක් හොඳයි. කොම්බුව සහ රැහැන කියලා තිබ්බොත් ඒක ඔයාලට ගොඩක් හොඳයි. හරිද? එතකොට මේකෙදි වෙනසක් වෙනවද? නැහැ. ඉඳ තමයි මෙයා පෙන්නුවේ උන්දරේ මේ. කොම්බුවම තමයි. හැබැයි දීර්ඝයක් විතරේදී කොම්බුව සහ රැහැන කියලා ශබ්ද වෙනවා පුතේ. හරිද? ඊළඟට අපි යමු ඊළඟට I O O අව් කියන ශබ්ද වලට. I O O කියන දෙකට යමු ඉස්සලාම. I වලට යමු අපි. හරිද? I වලට යමු. right. I කියන ශබ්දය බලන්න අපි ඒකට ගමු කියන එකම ගමු උද්දන ඒ දැම්මනේ I කයි ඔන්න දැන් ඔයාලට අර කොම්බු දෙක පෙන්නනවා දැන් මේම තිබ්බොත් මෙයා අපි පිල්ලමක් කියනවද නෑ ඇයි මෙයා සොරයක් හරිද පිල්ලමක් නෙවෙයි උද්දන I ඊළඟට උද්දන O උද්දන O ගමු උද්දන O ඊළඟට උද්දන O උද්දන O හරිද O නේ හරි තමයි දැන් ඔන්න බලන්න උද්දනයි දනෝ උද්දන O කියන ශබ්ද දැන් බලන්න උද්දන A හැදෙනවා K කියලා ශබ්දයක්. K කියලා ශබ්දයක්. උද්දනෝ හැදෙනවා කෝ කියලා ශබ්දයක්. ඊළඟට මේක කෝ කියලා උද්දනෝ කෝ කියලා හැදෙනවා පුතේ ශබ්දයක්. එතකොට මේ අවස්ථාවේදී කොම්බුව ලියන්නකෝ කොම්බුව බයන්න වෙනස් වෙන්න ඕනේ කොම්බුව සහ දවල ලියන්න දන්නවනේ නේද කොම්බුව සහ කොඩිය නැත්නම් හල් කිරීම කොම්බුව සහ කොඩියම නැත්නම් හල් කිරීම උනා ලියන්නම් කොම්බුව සහ හල් කිරීම කියලා දාමු අපි හල් කිරීම කොම්බුව සහ හල් කිරීම හරිද ඊළඟට බලන්න කෝ කියන ශබ්දය කොම්බුව සහ මොකක්ද අපි ඕක හඳුන්වන්නේ කොහමද ශබ්දය කොම්බුව සහ ඇලපිල්ල කොම්බුව සහ මෙතනත් ඔයාලා හා කියලා දාගන්න හා ඇලපිල්ල හරිද කොම්බුව සහ ඇලපිල්ල හරිද ඊළඟට බලන්න දැන් මෙයා ඇලපිල්ල නම් මෙයා දීර්ඝ වෙලා එහෙනම් කොම්බුව සහ දීර්ඝ කියලා එන්න ඕනේ දීර්ඝ කොම්බුව සහ දීර්ඝ ඇලපිල්ල කොම්බුව සහ දීර්ඝ ඇලපිල්ල කියලා තමයි අපි යව හඳුන්වන්නේ කොම්බුව සහ දීර්ඝ ඇලපිල්ල දාගන්න ඉක්මනට හරි අපි අවසානයකටත් යමු මම මේ කොටසින් මකන්නම් මෙතනින් ඇලපිල්ල කියන එක දාගන්න ඕන දීර්ඝ ඇලපිල්ල කියන එක මම ඒක පෙන්නන්නම් මේ යටින්ම හරිද ඔන්න බලන්න I O O අපිට ඊළඟට තියෙනවා අව් කියන ශබ්දය ඔන්න බලන්න අව් ලියද්දි ඔන්න බලන්න වෙනස ඔයාලා ගොඩාක් වෙලාවට මේ වැරද්ද කරනවා අපේ සිංහලේන අව්
ශබ්දය කොම්බුවක් එක්ක යෙදෙන්නේ නැහැ. මේමයි එන්නේ. ඔව්. හැබැයි අපි ව්‍යංජනයක් එක්ක එකතු වුණාම යට කොම්බුවක් එකතු කරනවා ශබ්දය. එනනම් මෙන්න උද්දනව කව්. දැන් කව් කියලා ලියන්නේ ළමයි කොම්බුවක් එනවා. මෙහෙම. කව්. හරිද? ඔය විදිහට අපි කොම්බුවක් ලියනවා. හරිද? ඔන්න බලන්න තියෙනවා මේකේ දැන් මේකට අපි කොහොමද නම් කරන්නේ? මේකෙදි ගයනුකිත කියලා විතරක් ලියන්නේ නැහැ. මේකෙදි අපි ලියනවා කොම්බුව සහ ගයනුකිත. කොම්බුව හා ගයනුකිත. කොම්බුව හා ගයනුකිත. ඉක්මනට දාගන්න පුතේ ඔයාලා මේකත් මේ නෝට් එකක් දාගන්න ඉක්මනට. හරි නේද? එහෙනම් සරලයි නේද පාඩම? හරිම සරල පාඩමක්. හැබැයි මේක හරියට ඔයාලා අධ්‍යයනය කරන්න ඕනේ. හරියට අල්ල ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට කිව්වා කොහොමද මේකට අභ්‍යාස කරන්නේ? පුතේ මේක අභ්‍යාස කරන්න ඕනේ ඔයාලා. අනිවාර්යෙන්ම පාස් පේපර් ගන්න. පාස් පේපර් අරගෙන ඒ වගේ තියෙනවා ප්‍රශ්න. ඔයාලා දැන් මේ chart එකක් අපි ගහුවා. අපි මේ ගහපු chart එක බල පාස් පේපර් වලට ඇවිල්ලා තියෙන උත්තර ලියන්න. හරි. ඒ කියන්නේ පාස් පේපර් ම නෙවෙයි ඔයාලට පළාත් වාර විභාග වල පේපර්ස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් වාර විභාග වල පේපර්ස් ගන්න පුළුවන්. ඕනම එකක්. යොදාගෙන ඔයාලට මේකේ උත්තර ගොඩනගා ගන්න පුළුවන්. උත්තර ගොඩනගලා ගැටලු තියෙන දරුවෝ ඉන්නවා. හරිද? ගැටලු තියෙන දරුවෝ ඉන්නවා නම් ඔයාලට WhatsApp හරහාම සම්බන්ධ කරගන්නත් පුළුවන් ඕනම අවස්ථාවක. ක්ලාස් එනවෝ නොවන ඕනම දරුවෙක්ට WhatsApp හරහා ඕනම විදිහකින් එහෙම නැත්නම් ඔයාලට YouTube එකේ යන වීඩියෝ එක හරහා කමෙන්ට් එකකින් හරි ඔයගේ ගැටලු තියෙනවා නම් ඕවා දාලා තියන්න. මම ඒවට පිළිතුරු ඔයාලට ලබා දෙනවා. හරිද? එතකොට ඔයාලට අභ්‍යාස කරන්න අනිවාර්යෙන් පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා. ඉතින් පැයක් පුරාට මාත් එක්ක සම්බන්ධ වෙලා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මම හිතනවා මේ පාඩම ඔයාට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම ඔය අභ්‍යාස කරන්න ඕනේ. ඒ වගේම 2026 27 උසස් පෙළ ලියන දරුවන්ට අපේ ඔන්ලයින් සිංහල පන්තියත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මාසෙට දින 20ක් පන්තිය පැවැත්වෙනවා. ලංකාවේ වැඩිම උගන්වන පන්ති අපි. ඒ වගේම තමයි මෙතෙක් කල කිසිදු දරුවෙක්ට සාමාර්ථයක් නොමැති පන්තියක් අපි කරන්නේ. කියන්නේ වසර 4ක් පුරාවට කිසිදු දරුවෙක්ගේ අපේ සාමාර්ථයක් ලැබිලා නැහැ. කිසිදු දරුවෙක් අසමත් හෝ සාමාර්ථයක් කරන්නේ නැහැ නම. එහෙනම් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මෙන්න මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න 077යි 346යි 346යි 2008 මෙන්න මේ WhatsApp නම්බරයට ඔයාලට මැසේජ් එකක් දාලා පණිවිඩ දැනගන්න පුළුවන්. වටත් අපේ සිංහල පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් සිළුම දරුවන්ට සුබ දවසක්.